අංකවලින් කොහොමද ජීවිතය කලර්ෆුල් කරගන්න කියන එකේ මුල් ආරම්භය පටන් ගත්තා. ලෝකේ භාවිතා කරන හැම අංකයක්ම මේ අංක 9 හරහා තමයි ගොඩනැගිලා තියෙන්නේ. අංක විද්‍යාව කියන එක ඇත්තක්ද? අංක 1, 3 සහ 9 කියන අංක මිනිස්යාගේ ශරීරයේ හිසට අපි සම්බන්ධ කරනවා. මොකද අපි හැමතිස්සම කියන්නේ දන්න දෙයක් ගැන නොදන්න තැනකින් කතා කරනවා කියලානේ. මේ අංකවල යථාර්ථය හරිම ගැඹුරුයි. වගේම හරි ලස්සනයි. නිෂා කියන විදිහට අංක කියන්නෙම ගැඹුරු පරාසයක තියෙන දෙයක්. ආයුබෝවන් සුබ දවසක්. Pure Life Readers. දන්න දෙයක් ගැන නොදන්න තැනකින් මේ ඕගොල්ලෝ හැමෝටම කතා කරන තැනක් තමයි Pure Life Readers කියන්නේ. ඉතින් අද කාලේ හරි ජනප්‍රියයිනේ මේ නියුමොලොජි කියන එක. නියුමොලොජි නැත්තම් අංක විද්‍යාව. අංක විද්‍යාවේදී අපි කතා කරනවා උපන්දිනය ගැන, නම ගැන ආදී වශයෙන්. ඇත්තටම මොකද්ද මේ අංක විද්‍යාව කියලා කියන්නේ? ඒ ගැන පුළුල් පරාසයක දැනුමක් තිබෙන අංක විද්‍යාව තුළින් විවිධ සොයා ගැනීම් සිදු කර තිබෙන සහ තව අලුත් දේවල් සොයා ගනිමින් යන Pure Life Readers හි නියමවරියක් වන නිෂා බණ්ඩාරනායකත් එක්ක අංක විද්‍යාව ගැන කතා කරමු. ආයුබෝවන් නිෂා. ඇත්තටම මොකද්ද මේ අංක විද්‍යාව කියලා කියන්නේ? අංක විද්‍යාව කියන එක ඇත්තක්ද? මනුස්සයෙක්ගේ ජීවිතේ ගොඩක් දේවල් ගැඹුරටම කියන්න පුළුවන්. ආයුබෝවන් රුක්ෂාන්. ඉතින් අංක විද්‍යාව ගැන අංක විද්‍යාව කියන්නේ හරි ජනප්‍රිය මාතෘකාවක් නේ. ඉතින් ඒ සම්බන්ධව මගේ දැනුම, අපේ දැනුම හැමෝමත් එක්ක ෂෙයා කරන්න ලැබෙන එකත් වටිනවා රුක්ෂාන්. ඉතින් ඔයා මගෙන් ප්‍රශ්න ගොඩක් ඇහුවානේ. මොකද්ද මේ අංක විද්‍යාව කියන්නේ? අංක විද්‍යාව කියන්නේ ඇත්තක්ද? අංක විද්‍යාවෙන් ගැඹුරට පුද්ගලයෙකුගේ ජීවිත විග්‍රහයක් කියන්න පුළුවන්ද කියලා. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ අංක විද්‍යාව කියන්නේ ඇත්තක්. අංක විද්‍යාව නිවැරදිව භාවිතා කිරීම තුළින්, මම නැවතත් කියනවා අංක විද්‍යාව නිවැරදිව භාවිතා කිරීම තුළින් ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතය ගැන ගැඹුරට කියන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. දැන් බලමු ඔයාගේ ඊළඟ ප්‍රශ්නය මොකද්ද මේ අංක විද්‍යාව කියන්නේ කියලා. අපි ටිකකට පැත්තකින් තියලා අපි විද්‍යාව ගැන කතා කරමු. විද්‍යාව කියන විෂය ගොඩනැගිලා තියෙන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ තුලින් නිගමන වලට එළඹෙන එකනේ. ඒ ගැන තේරෙන සරලම පරීක්ෂණයක් ගමු. අපි අර ඉස්කෝලේ යන කාලෙදි කර පරීක්ෂණ වලින්. එක සමාන වීදුරු දෙකක් අරගෙන ඒකට එක සමානව වතුර පුරවලා එකක් අපි පන්ති කාමරයේ අඳුර තැනක තියනවා. අනිත් එක හොඳට අපිට වාතාශ්‍රය ලැබෙන එලි මහනේ එකක් තියෙනවා. මේක තමයි පරීක්ෂණය. පැය භාගයකට හෝ පැයකට පමණ පස්සේ අපි දකිනවා මේ වතුර වීදුරු දෙකේ තිබුණු ප්‍රමාණයේ වතුරවල ප්‍රමාණය අඩුවීමක් එලි මහනේ පරිසරයේ තිබ්බ වතුර වීදුරුව තුල. අනිත් වතුර වීදුරුව තුල වතුරවල ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. මේ තමයි නිරීක්ෂණය. අන්තිමට අපි නිගමනයකට එළඹෙනවා. ඉරවුව නැත්තම් තාපය වැටුණු තැන වතුර වීදුරුවේ වතුර අඩු වුණේ උෂ්ණත්වය නිසා වතුර වාෂ්ප වෙලා තියෙනවා. නමුත් කාමරය ඇතුළ සෙවණ තිබුණ තැන වාෂ්ප වීමක් වුණේ නැති නිසා එතන ඒ වීදුරුවේ වතුර ප්‍රමාණය අඩුවීමක් සිදු වෙලා නැහැ. ඉතින් මේ විදිහට රුක්ෂාන් විද්‍යාව කියන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ තුලින් නිගමන වලට එළඹෙන එක. එතකොට අංක විද්‍යාව කියන්නේ අංක වලින් අංක පරීක්ෂා කරලා, නිරීක්ෂණය කරලා නිගමන වලට එළඹීම. විද්‍යාවට අංක එකතු වීමෙන් අංක විද්‍යාව නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ නිසා අංක වලින් පරීක්ෂණ නිරීක්ෂණ කරලා නිගමන වලට එන එකද අංක විද්‍යාව කියලා කියන්නේ? ඔව් රුක්ෂාන්. ඒක තමයි. මම ඔයාලට මුලින්ම කිව්වේ අංක විද්‍යාව පුද්ගලයෙකුට සම්බන්ධ වීමේදී, පුද්ගලයෙකුට සම්බන්ධ වෙනකොට අංක විද්‍යාව ඒ පුද්ගලයාට ආවේනික අංක අරගෙන එක ගැඹුරින් නිරීක්ෂණය කරලා ඒ පුද්ගලයාගේ ජීවිතය කොහොමද කියලා නිගමන වලට එන එක තමයි අංක විද්‍යාව කරන්නේ. එතකොට නිසා අංක විද්‍යාවේදී පරීක්ෂණයට ගන්න අංක මොනවද? මේමයි රුක්ෂාන්. මම ඔයාට මෙහෙම කියන්නම්. අපි ඉස්සෙල්ලාම කතා කරමු අංක ගැන. මොකද කවුරුත් දන්නේ නැහැ හරියටම අංක ගැන
අංකවල අංක ගැන සහ අංකවල ස්වභාවය, මේ අංකවල තේරුම, මේ අංකවල හැසිරීම. ඉතින් මේ අංකවල රුක්ෂාන් මේ හරි ලස්සනයි මේ අංක. ඒ වගේම තමයි මේ අංකවලින් පේන දේවල් සහ නොපෙනෙන දේ. මේ අංකවල යථාර්ථය හරිම ගැඹුරුයි. වගේම හරි ලස්සනයි. හරියට හරි විචිත්‍රවත් එක කලර්ෆුල්. හරියටම කිව්වොත් අර මම කිමුදුම කරුවෙක් මූදු පත්ලේ අර සුන්දරත්වය දකිනවා වගේ. මම කියන්නේ රුක්ෂාන් මේ අංක විද්‍යාව ගැන කතා කරනකොට අපි ඉස්සලාම මේ අංකවල මේ ගැඹුර මේ ලස්සන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් හරියටම කිමිදුම්කරුවක් වගේ අපි ඇතුළට ගිහිල්ලා මේකේ ගැඹුරට පත්ලටම ගිහිල්ලා මේ අංකවල ලස්සන දකින්න ඕනේ. එහෙම නැත්තම් කිසිම කෙනෙක්ට අංක ගැන කතා කරන්න බෑ. එහෙම නොගිහින් අංක ගැන කතා කරනවා කියන්නේ අංක ගැන යන්තම් ඔය උඩින් අල්ලගෙන කතා කරන අය තමයි. හොඳටම කතා කරන්න අංක ගැන කියන්න පුළුවන් මේ අංකවලට හැම එකකටම වගේ එක ලෙස ආදරය කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඉතින් මේ අංකවල සෑම ස්වභාවයක්ම හැඩයක්ම ගැඹුරටම දන්න අයට විතරයි මේ අංක ගැන කතා කරන්න පුළුවන්. නමුත් රුක්ෂාන් අංක විද්‍යාව හදාරද්දී අංකවල ගැඹුරටම පීනන්න අපි කියලා දෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ඒ අධ්‍යයනය කරමින් ඉන්නවා. මොකද මේ අංක ගැන කතා කළොත් හරි ගැඹුරු පරාසයක් දැක්මක් මේ අංකවලට තියෙනවා. ඉතින් අපි ඒ හරහා අංක විද්‍යාව තුලින් විශාල සොයා ගැනීම් කළා තියෙනවා. නිෂා කියන විදිහට අංක කියන්නෙම ගැඹුරු පරාසයක තියෙන දෙයක්. එහෙනම් අපිට කියන්නකෝ අංක ගැන තවත් විස්තර ටිකක්. මොකද අපි හැමතිස්සෙම කියන්නේ දන්න දෙයක් ගැන නොදන්න තැනකින් කතා කරනවා කියලානේ. මෙහෙමයි රුක්ෂාන්. අංක ගැන කතා කරද්දී මුලින්ම අපි ගමු අංක 1 සිට 9 වෙනකම්. මොකද මේවා තමා මූලික අංක. එහෙම නැත්නම් අපි මේවට කියනවා මූලාංක කියලා. ලෝකේ භාවිතා කරන හැම අංකයක්ම මේ අංක 9 හරහා තමයි ගොඩ නැගිලා තියෙන්නේ. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 යනාදී වශයෙන්. එතකොට නිසා අපි දන්න විදිහට බිංදුවට කිසිම අගයක් නැහැනේ. එතකොට ඔයගොල්ලන් බිංදුවත් අංක විද්‍යාවට සම්බන්ධ කරගන්නවා. හරියටම හරි රුක්ෂාන්. බිංදුව ඇත්තටම අංකයක් විදියට ගන්නෙ නැති වුණත් මේ බිංදුව වෙන අංකයක් එක්ක සම්බන්ධ වෙනකොට බිංදුවට වටිනාකමක් යම් අර්ථයක් තියෙනවා. තවත් මම කැමති බිංදුව ගැන වෙනම කතා කරන්න. මොකද මේ බිංදුව ගැන කවුරුත් හරියටම දන්නේ නැහනේ. බිංදුවේ තියෙන අභිරහස් විශේෂත්වය මොකද්ද කියන එක මේ අපි දන්නා දෙයක් ගැන නොදන්නා තැනකින් වැඩසටහනනේ. ඉතින් අපි ඒ ගැන කතා කරමු. ඉතින් නිසා අපිට කියන්නකො බලන්න බිංදුව ගැන පොඩි විස්තරයක්. ඔව් රුක්ෂාන්, ඇත්තටම බිංදුව ගැන කතා කරන්න ගියොත් ඔයාටයි මට යන මේ වැඩසටහන ඉවර කරන්න වෙන්නේ නැහැ. ඒ තරම් පුළුල් අර්ථයක් නැත්තම් විග්‍රහයක් මේ බිංදුවට තියෙනවා. අපි ටිකකට බිංදුව පැත්තකින් තියලා අනිත් අංක අපි 1 ඉඳන් 9 ගැන ඒව තමයි අපි මූලාංක කියලා ගත්තනේ. මොකද 10 ගත්තොත් එකට බිංදුව සම්බන්ධ වෙලා, 11 ගත්තොත් එකට එකක් සම්බන්ධ වෙලා. ඔය විදිහට අංක එකින් එකට සම්බන්ධ වෙවි යනවා 9න් පස්සේ. ඉතින් ඒ සම්බන්ධය වෙන්න පෙර අංක කියන්නේ ඒ සම්බන්ධ වෙන්න පෙර. ඒ කියන්නේ 1 ඉඳන් 9. ඒ අංක වලට අපි කියන්නේ අපි මූලාංක කියලා. ඉතින් මේ මූලාංක 9 ගැන අද වැඩසටහනෙන් අපි ටිකක් කතා කරමු. ඉතින් නිසා අපිට කියන්නකො බලන්න 1 ඉඳන් 9 වෙනකන් තියෙන අංකවල ස්වභාවය. නැත්තම් සම්බන්ධය මොන වගේද කියලා. මෙන්න මෙහෙම ගමු රුක්ෂාන්. මේ අංක 1 ඉඳලා අංක 9 වෙනකන් ගත්තොත් මේ අංක අතර මහා පුදුමාකාර සම්බන්ධතාවයක් තියෙනවා. එහෙම තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? රුක්ෂාන්, මේ වගේ මේ අංක 1 ඉඳන් 9 දක්වා පුද්ගලයෙක් ඉපදුන දා සිට ඒ පුද්ගලයාට සම්බන්ධ වෙනවා. 1 2 3 4 5 6 7 8 9 ආදී වශයෙන්. ඇත්තටම කිව්වොත් මේ අංක 9ම මනුෂ්‍යගේ ශරීරයට සම්බන්ධ වෙන තැන් තියෙනවා. ඒවා හරි පුදුමාකාරයි. කිසිම කෙනෙක් මේ දක්වා ඒ ගැන කියලත් නැහැ, උනන්දු වෙලත් නැහැ, ඒ බව හරියටම හඳුනාගෙනත් නැහැ. නමුත් රුක්ෂාන්, අපි කියනවා මේ අංක මනුෂ්‍යයෙකුගේ ශරීරයට
සම්බන්ධ වෙන්නේ නැත්නම් attach වෙන්නේ ස්ථාන හරහා. attach වල ස්ථාන හරහා ඒ මනුෂ්‍යයාගේ ජීවිතය ගලාගෙන යනවා කියලා. ඉතින් මේ අංක මානව පැවැත්මට හරි වැදගත්. ඒකයි අපි ඉගෙන ගත යුත්තේ. ඒ පුද්ගලයාට උපන්දා සිට අංක ජීවිතය තුළ අඩු වැඩි වශයෙන් රඳවා ගන්නේ කොහොමද කියන එක අපිට අංක විද්‍යාව හරහා හඳුනා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි නිෂා. ඔයා අපිට වැදගත් කාරණයක් මතු කරලා දුන්නා. ඒ කියන්නේ අංක 9. ඒ කියන්නේ එකේ ඉඳන් අංක 9 වෙනකන් තියෙන අංක ගැන මිනිසෙකුගේ බාහිර ස්වරූපයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. මොකද මේ වෙනකන් මේ අංක ගැන කතා කරලා තිබ්බත් මේ අංකවල තියෙන සැබෑ ස්වරූපය ගැන කවුරුත් කතා කරලා නැහැ. මම ඒක තමයි මුලින්ම කිව්වේ දන්න දෙයක් ගැන නොදන්න තැනකින් කතා කරනවා කියලා. හොඳයි. අංක විද්‍යාව සම්බන්ධව තවත් කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අංක විද්‍යාවේ නව සොයා ගැනීම් වලට දායක වෙමින් සිටින අංක විද්‍යාධාරිණී සෞමි මහත්මිය. ආයුබෝවන් සෞමි. අපි මේ වෙනකන් කරපු කතා බහ ඔයා දකින්නේ නැද්ද? අංක විද්‍යාව ගැන කතා කරන මේ මොහොතේ මං කැමතියි ඔයාගෙන් දැනගන්න කොහොමද මේ අංක මිනිස්සෙක්ගේ ශරීරයකට ඇටච් වෙන්නේ නැත්නම් මිනිස්සෙකුගේ ශරීරයට සම්බන්ධ වෙන්නේ කියලා. ආයුබෝවන් රුක්ෂාන්, ඔය අහපු කාරණේ පැහැදිලි කරන්න කලින් මං කැමති දෙයක් කියන්න. ඔයාගේ නිෂාගේ කතා බහේදී නිෂා කිව්වා බිඳුව අංක 4ට අංකයක් විදියට ගන්නෙ නෑ කියලා. ඇත්තටම ඒක හරි රුක්ෂාන්. බිඳුව තනියම ගත්තහම ඒකට අගයක් නැතිනම් ඒකට වටිනාකමක් නැහැ. නමුත් මේ බිඳුවේ අගය හරිම ගැඹුරුයි. මේ බිඳුවේ අගය හරිම ගැඹුරුයි, හරිම විශාලයි. ඒ නිසා යම් අංකයකට බිඳුව සම්බන්ධ වෙනවා නම් ඒ වෙලාවට ඒ අංකයට ගැඹුරු අර්ථයක්, ගැඹුරු සම්බන්ධයක් තියෙනවා. ඉතින් අපි වෙනත් දවසක ඒ ගැන කතා කරමු. දැන් අපි යමු රුක්ෂාන් ඔයාගේ ප්‍රශ්නයට. ඔයා මගෙන් ඇහුවේ රුක්ෂාන් කොහොමද මේ අංක 1 ඉඳලා 9 වෙනකන් අංක මිනිස්සෙකුගේ ශරීරයට එහෙම නැත්නම් අවුටර් බොඩි එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මම දැන් පෙන්නන්න ඒක කොහොමද මිනිස්සෙකුගේ ශරීරයට නැත්නම් අවුටර් බොඩි එකට ඒ අංක 1 ඉඳලා 9 වෙනකන් අංක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. හරි, අපි බලමු. මම දැන් මෙතන මිනිස් රූපයක සැකිල්ලක් ඇඳලා තියෙනවා. බලමු අපි මෙන්න මේ විදිහට මෙන්න අපි රවුමක් ඇඳ මෙතනින්. දැන් ඔයාට පේනවද මේ මිනිස් රූපය වටා මෙහෙම රවුමක් ඇඳලා තියෙනවා. අපි මේකට කියනවා ඕරා එක කියලා කියනවා. මේ ඕරා එක හැම මිනිස්සෙකුටම තියෙනවා. මේ ඕරා එක විශාල වෙන්නේ හරි කුඩා වෙන්නේ හරි ඒ මිනිසයා කරන යහපත් ක්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට. අපි බලමු දැන් අංක 1 ඉඳලා 9 වෙනකන් තියෙන අංක කොහොමද මේ මනුෂ්‍ය ශරීරයකට ස්පර්ශ වෙන්නේ නැත්තම් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. 1 2 3 4 5 6 7 8 9 මේ අංක 9 කොහොමද මනුෂ්‍ය ශරීරයකට සම්බන්ධ වෙන්නේ කියලා බලමු. දැන් මෙතන පේනවද හાર્ට් එකක් තියෙනවා. මේක හાર્ට් එකක් විදිහට පේනවා ඇති කියලා මම හිතනවා. මේ හાર્ට් එක නැත්තම් මේ හදවත, මනුෂ්‍යයාගේ ශරීරයේ හදවත අපි සම්බන්ධ කරනවා අංක 2 6 සහ 5. 2 6 5 මනුෂ්‍යයාගේ ශරීරයේ හදවතට සම්බන්ධ කරනවා. ඊළඟට අපි එනවා අපි ගත්ත 2යි 6යි 5යි. ඊළඟට අපි එනවා මනුෂ්‍යයාගේ ශරීරයේ හිසට. හිසට අපි සම්බන්ධ කරනවා අංක 1 3 සහ 9. අංක 1 3 සහ 9 කියන අංක මනුෂ්‍යයාගේ ශරීරයේ හිසට අපි සම්බන්ධ කරනවා. 1 3 9. එතකොට අපිට ඉතුරු වෙනවා අංක 4 7 සහ අංක 8. 4 7 සහ අංක 8. එතකොට මේ 4 8 සහ අංක 7 4 7 8 කියන අංක අපි කොහෙටද මනුෂ්‍යයාගේ ශරීරයේ සම්බන්ධ කරන්නේ? අපි සම්බන්ධ කරනවා මනුෂ්‍යයාගේ ශරීරයේ මේ සියලුම කොටස් වල හිසෙන් පල්ලෙහා සහ හිසෙන් ඉහළ මේ සියලුම කොටස් වලට අංක 4 7 සහ අංක 8 කියන අංක අපි මේ ශරීරයට සම්බන්ධ කරනවා. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මොන පදනමක් මතද මේ ශරීරයට මනුෂ්‍ය ශරීරයකට මේ අංක සම්බන්ධ කළේ කියලා. ඇත්තට මෙතනදී සිද්ධ වෙන්නේ මේ සියලුම අංක
මේ අංක අතර තියෙනවා සහසම්බන්ධතාවයක්. ඒක තමයි අපි අංක විද්‍යාවේදී ගැඹුරින්ම බලන්න ඕන. අපි කියලා දෙනවා අපේ අංක විද්‍යාවේදී අංකවල සහසම්බන්ධතාවය කොහොමද ගැඹුරින් බලන්නේ කියලා. ඒ අංකවල සහසම්බන්ධතාවය අනුව තමයි මේ මිනිස්යාගේ ශරීරයට මේ අංක මේ විදිහට ස්පර්ශ වෙන්නේ නැත්තම් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි අඳුනලා දෙන්නේ. ඉතින් අංක විද්‍යාව හදාහරන අපේ දරුවෝ දන්නවා මේ අංකවල තියෙන සහසම්බන්ධතාවය සහ මේ අංක මොන පදනමක් මතද ඊට පස්සේ මිනිසෙකුගේ ශරීරයට සම්බන්ධ වෙන්නේ කියලා. වාව් සෞම්‍ය හරි පුදුමයි. අපි ජීවිතයේ අංක විද්‍යාව කියන එක දැනගෙන හිටියට මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ. සහ කවුරුත් එහෙම දෙයක් කියලා දීලත් නෑ. පළමුවෙන්ම ඒකට බොහොමත්ම ස්තුතියි සෞමි. දන්න දෙයක් ගැන නොදන්න තැනකින් කතා කරන මේ කතා බහේදී අපි නැවතත් සෞමි පැත්තට හැරෙනවා. සෞමි මොකද්ද මේ අංක අතර තියෙන සම්බන්ධතාවය කියන්නේ? ඔව් රුක්ෂාන්, මේ අංක 1 ඉඳලා 9 වෙනකන් අංක අපි මේ මනුෂ්‍ය ශරීරයකට සම්බන්ධ කරලා තියෙන්නේ මිනිසෙකුගේ ජීවිතයේ ක්‍රියාකලාපය, දැක්ම, පැවැත්ම සහ ගමනාන්තය. ඒ කියන කරුණු පදනම් කරගෙන තමයි අපි මේ 1 ඉඳලා 9ට සියලුම අංක මේ මනුෂ්‍ය ශරීරයකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් රුක්ෂාන්, මේ අංක අතර තියෙන සම්බන්ධය සහ අංක කොහොමද මනුෂ්‍ය ශරීරයකට සම්බන්ධ වෙන්නේ කියන කාරණය හරිම ලස්සන, ගැඹුරු, විචිත්‍රවත් කාරණයක්. ඒක නිසා තමයි රුක්ෂාන් නිෂා කිව්වේ මුලින්ම අංක හරිම ලස්සනයි, විචිත්‍රවත්. ඒ අංකවල පැවැත්මක්, දැක්මක් සහ ගැඹුරක් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ අංක විද්‍යාවේදී අංකවලට කොච්චර වැදගත්කමක් තියෙනවද කියන එක. බොහොම ස්තුතියි සෞම්‍ය. ඉතින් හිතවතුනි, අංක විද්‍යාව ගැන සොයන ඔබ වෙනුවෙන් අපි අරගෙන ආපු පළවෙනි කතා බහේ ඉතා සුවිශේෂී වැදගත් කරුණු රාශියක් ගැන දැනගන්න ලැබුණා. අංක විද්‍යාවට කලින් අංක ගැන හඳුනගන්න සහ අංක හා මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධය අනුව අංකවලින් කොහොමද ජීවිතය කලර්ෆුල් කරගන්නේ කියන එකේ මුල් ආරම්භය පටන් ගත්තා. ඉතින් අපි දන්නා දෙයක් නොදන්නා තැනකින් පටන් ගත්ත මේ කතා බහේදී අපි දන්න ඇසුරු කරන අංක ගැන විශාල දැනුමක් සහ දැක්මක් අපිට ලැබුණා. ඉතින් බොහොම ස්තුතියි Pure Life Readers ආයතනයේ නිෂා සහ සෞමිට මේ කතා බහට සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි රුක්ෂාන්. නමුත් අවසන් කරන්න කලින් මට පොඩි දෙයක් කියන්න තියෙනවා. අපෙන් ඉගෙන ගන්න දරුවෝ දන්නවා ඒ තමයි අර සෞමි කියපු අංක සහ මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවයට ඇත්තටම මූලික වෙන්නේ අංකවල තියෙන හරිම හැඩය සහ ක්‍රියාකාරීත්වය. ඒ නිසා අපි කැමති මේ අංකවල නියම ස්වභාවය අපිව බලාගෙන ඉන්න මේ අයට කියලා දෙන්න. බොහොම ස්තුතියි රුක්ෂාන්. දන්න දෙයක් නොදන්න තැනකින් පටන් ගන්න අපි හම්බෙමු ඊළඟ එපිසෝඩ් එකේ. Pure Life Readers වෙනුවෙන් මම රුක්ෂාන් ජයවීර. Good news.